ඔයාට කවුරු හරි බොරුවක් කිව්වා කියලා හිතනවද? එහෙම නැත්නම් ඔයා දන්නේ නැති තැනක් තියනවද? ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම මේ දෙකම ඇත්තද බොරුද කියලා බලා ගන්න හරි ලේසියෙන් පුළුවන්. හැම කෙනාගේම ෆෝන් එකේ තියෙනවා Google Map එක. ඔයාලා මේ Map කියන app එක ඇතුළට යන්න. ගියපුවාම ඔයාලට මේ වගේ තමයි ඕපන් වෙන්නේ. මම මේ කියන්නේ ඇඩ්‍රස් එකක් බලා ගන්න විදියක් නෙමෙයි, ලොකේෂන් එකක් ෆොටෝ එකකින් කන්ෆර්ම් කරගන්න විදියක් ගැන. දැන් ඔයාට කවුරු හරි ගියොත් මට යක්කල ටවුන් එකේ කඩයක් තියෙනවා කියලා ඔයාට පුළුවන් මේකේ යක්කල කියලා සර්ච් කරගන්න. සර්ච් කරපුවාම ඔයාලට මේ වගේ මැප් එකේ යක්කල පෙන්නනවා. ඒරියා එක පොඩ්ඩක් zoom කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ පාරක් පෙන්නනවා නම් ඒ පාර උඩ පොඩි වෙලාවක් ටච් කරගෙන ඉන්න ෆෝන් එක. එහෙම ටච් කරගෙන ඉන්නකොට මෙන්න මේ වගේ ඔයාලට මෙතන ඉමේජ් එකක් පෙන්වන්න ගන්නවා. ඔයාලා මේ ඉමේජ් එක උඩ ටච් කරගන්න. ටච් කරගත්තපුවාම ඔයාට ඒ ෆොටෝ එක ඕපන් වෙනවා. මෙන්න මේ විදියට. ඉතින් ඔයාට මේ ෆොටෝ එක ඇඟිල්ලෙන් එහෙට මෙහෙට කරලා ඔයාට මේ වටේ තියෙන ඕන දෙයක් වගේම මේකේ මේ ඊතල දෙක ටච් කරලා ඔයාට ඉස්සරහට පස්සට ගිහිල්ලා පාර දිගේ ඕන තැනක බලන්න පුළුවන් ඔයාට අවශ්‍ය තැන කොහෙද කියලා මෙන්න මේ විදියට. ඔයාට අවශ්‍ය ඕනම තැනකට වටේට පේන හැම තැනකටම ටච් කර කර ඔයාලා ලං කර කර බලන්න පුළුවන් ඒ තැන ගැන විස්තර. අවශ්‍ය නම් ෆෝන් නම්බරයක් වුණත් ගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් ඔයාට මේක ඕනම තැනක් කන්ෆර්ම් කරන්න පුළුවන්. මේ වගේම තමයි ඔයාට ලංකාවේ නොවුනත් වෙන රටක උනත් මේ විදියටම කරන්න පුළුවන්. අපි උදාහරණකම එංගලන්තේ කියලා ඔයා මෙතන ටයිප් කරලා සර්ච් කරගන්න ඉංග්ලන්ඩ් බිග් බෙන් ටවර් කියලා. මෙතනත් ඔයාට මේ විදියටම ආපු ඉමේජ් එකට ටච් කරලා ඔයාට ඕනම තැනක් වටේ සර්ච් කරලා බලන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් අපිට කෙනෙක් දෙන තොරතුරක් ඒක ඇත්තද බොරුද කියලා තහවුරු කරගන්න මේ විදියට පුළුවන්. ඔයාලා වීඩියෝ එකෙන් දැනුවත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා පේජ් channel එකත් follow කරන් යන්න.